හොඳයි. අපි අද කතා කරමු සංවිධාන කළමනාකරණය ගැන. ඇත්තටම මේක හරිම වැදගත් මාතෘකාවක්. අපි මේක දිහා බලමු සාර්ථක සමාගමක් කියන ගොඩනැගිල්ල නිර්මාණය කරන වාස්තු විද්‍යාඥයෙකුගේ සැලැස්මක් දිහා බලනවා වගේ. හරි. එහෙනම් අපි වෙඩේට බහිමු. මෙන්න අපි අද කතා කරන දේවල් වල සැලැස්ම. හරියටම කිව්වොත් මේක තමයි අපේ මාර්ගසිතියම. විශේෂයෙන්ම විභාගයකට වගේ සූදානම් වෙන කෙනෙක්ට මේ පිළිවෙලට කරුණු ටික මතක තියාගත්තම සංකල්ප පැහැදිලිව තේරුම් ගන්න හරිම ලේසි. ඉතින් අපි මේ පාර දිගේ යමු. මුලින්ම අපි අත්තිවාරම හරියට දාගමු. ඒ කියන්නේ අපි ඇත්තටම මේ ගොඩනගන්න යන්නේ මොකක්ද කියන එක හරියටම තේරුම් ගනිමු. ඕක තමයි මූලිකම ප්‍රශ්නය. කොහොමද අපි පොදු ඉලක්කයක් වෙනුවෙන් මිනිස්සු එකතු කරලා ඒ අයව සංවිධානය කරන්නේ? මේක නිකම්ම කට්ටියක් එකතු කරන එක නෙමෙයි. ඊට වඩා ගැඹුරු දෙයක්. මේක ක්‍රමවත් පද්ධතියක් නිර්මාණය කිරීමක්. ඉතින් මෙන්න මේක හොඳට මතක තියාගන්න ආයතනයක ව්‍යුහය කියන්නේ අහම්බෙන් හැදෙන දෙයක් නෙවෙයි. ඒක කළමනාකරුවන් හිතාමතාම ආයතනයේ ඉලක්ක, උපාය මාර්ග සහ පරිසරයට ගැළපෙන විදිහට සකස් කරන දෙයක්. හරියට අර බ්ලූප්‍රින්ට් එක අඳිනවා වගේ. හරි. දැන් අපි බලමු මේ ගොඩනැගිල්ල හදන්න මොනවද ඕන කියලා. හැම ආකිටෙක්චර් එකටම වගේ කළමනාකරුවෙකුටත් විශේෂ මෙවලම් කටලයක් තියෙනවා. ඒකේ ප්‍රධාන අංග 6ක් තියෙනවා. මෙන්න මේ 6 තමයි ඒ මෙවලම්. මේක තමයි ඕනෑම ආයතනික ව්‍යුහයක මූලිකම gadol ටික. විභාගයකට නම් මේ කරුණු 6 අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. අපි එකින් එක බලමු. ආයතනයක් සැලසුම් කරද්දී ගන්න තියෙන තීරණාත්මකම තීරණයක් තමයි සේවකයන්ව කොහොමද කණ්ඩායම් වලට බෙදන්නේ කියන එක. අපි මේකට කියනවා ඩිපාර්ට්මන්ටලයිසේෂන්. එනත් නැත්නම් දෙපාර්තමේන්තුකරණය කියලා. හරි. දැන් බලන්න මේ තමයි ආයතනයක සේවකයන්ව කණ්ඩායම් කරන ප්‍රධාන ක්‍රම 5. හරියට අර අපි කිව්ව ගොඩනැගිල්ලේ කාමර වෙන් කරනවා වගේ. පළවෙනි එක ෆන්ක්ෂනල්. ඒ කියන්නේ එකම වගේ වැඩ කරන එකම වගේ දක්ෂතා තියෙන අය එක තැනකට ගේන එක. මාකටිං කරන අය එක තැනකට, ෆිනෑන්ස් අය තව තැනකට. ඊළඟට ප්‍රොඩක්ට්. මෙතනදි වෙන්නේ එක නිෂ්පාදන වටා කණ්ඩායම් හදන එක. හිතන්නකෝ සබන් හදන අයට එක ටීම් බෙටක්, ෂැම්පූ හදන අයට තව එකක්. අන්න ඒ වගේ. මේ විදියට කස්ටමර් ජියෝග්‍රැෆික් ප්‍රොසෙස් කියලා තියෙනවා. මේ හැම ක්‍රමයකම හොඳ වගේම නරක පැතිත් තියෙනවා. ඒකත් මතක තියාගන්න ඕන. හැබැයි අද කාලේ ගොඩක් වෙලාවට මේ සාම්ප්‍රදායික සීමාවන් බිඳ දමනවා. විවිධ දෙපාර්තමේන්තු වලින් සමාජිකයෝ එකතු කරන හදන ක්‍රොස් ෆන්ක්ෂනල් ටීම්ස් එහෙමත් නැත්නම් හරස් ක්‍රියාකාරී කණ්ඩායම් පාවිච්චි කරනවා. මොකද ඒකෙන් සහයෝගීතාවය ගොඩක් වැඩි වෙනවා. කණ්ඩායම් හැදුවට පස්සේ අපි තීරණය කරන්න ඕන කාටද බලය තියෙන්නේ, තීරණ ගන්නෙ කවුද, කොහොමද කියන එක. මේකට අපි කියනවා chain of command කියලා. ඒ කියන්නේ ආයතනයේ ඉහළම තැන ඉඳන් පහළම කෙනා දක්වා විහිදෙන අධිකාරී බලයේ දාමය. මේකෙන් තමයි පැහැදිලි වෙන්නේ කවුද කාටද වග කියන්න ඕන කියන එක. අධිකාරී බලය ගත්තම ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ලයින් ඔතොරිටි එහෙමත් නැත්නම් රේඛීය අධිකාරිය කියන්නේ කෙලින්ම නියෝග දෙන්න තියෙන බලය. ස්ටාෆ් ඔතොරිටි එහෙමත් නැත්නම් මාණ්ඩලික අධිකාරිය කියන්නේ උපදෙස් දෙන්න, සහාය වෙන්න තියෙන බලය. මේ දෙකේ වෙනස හරියටම තේරුම් ගන්න. දැන් මෙතන තියෙන හරිම රසවත් දෙයක් තමයි අධිකාරිය කියන්නේ විධිමත් දෙයක් වුණාට බලය කියන එක විවිධ තැන්වලින් එන්න පුළුවන්. උදාහරණයක් විදියට කෙනෙක්ට තනතුරු නිසා ලැබෙන නීති අනුකූල බලය වගේම එයාගේ විශේෂ දැනුම නිසා ලැබෙන විශේෂඥ බලයක්ත් තියෙන්න පුළුවන්. මේ බලමූලාශ්‍ර 5 ගැන දැනගෙන ඉන්න එක කළමනාකරුවෙක්ට ගොඩක් වටිනවා. මේක නම් ඕනෑම විභාගයකට අනිවාර්යයෙන්ම එන්න පුළුවන් කොටසක්. මධ්‍යගතකරණය එහෙම නැත්නම් සෙන්ට්‍රලයිසේෂන් කියන්නේ තීරණ ගැනීමේ බලය ඉහළ කළමනාකාරීත්වයට විතරක් සීමා වෙන එක. අනිත් අතට විමධ්‍යගතකරණය එහෙම නැත්නම් ඩිසෙන්ට්‍රලයිසේෂන් කියන්නේ ඒ බලය පහළ මට්ටම් වලටත් බෙදලා යන එක. හරි. ඉතින් අපි කලින් කතා කරපු මෙවලම් ඔක්කොම පාවිච්චි කරලා අපිට මොන වගේ ව්‍යුහයක්ද හදන්න පුළුවන්? ප්‍රධාන වශයෙන් සම්ප්‍රදායික ආකෘති දෙකක් ගැන කතා කරනවා. විභාගයකට මතක තියාගන්න ඕන වගුවක් තියෙනවා නම් ඒ මේක තමයි. යාන්ත්‍රික ව්‍යුහයක්. ඒ කියන්නේ මෙකැනිස්ටික් එකක්. හරියට උසට හදපු බිල්ඩින්ග්මක් වගේ. දෘඩයි, නීති රීති වැඩි, කාර්යක්ෂමයි. මැක්ඩොනල්ඩ්ස් වගේ. අනිත් පැත්තෙන් කාබනික ව්‍යුහයක්. ඒ කියන්නේ ඕගනික් එකක්. නවීන කැම්පස් එකක් වගේ. නම්‍යශීලී, සහයෝගීතාවයේ වැඩි. ඇමරිකන් එක්ස්ප්‍රස් වගේ. ඉක්මනට වෙනස්කම් වලට අනුවර්තනය වෙන්න පුළුවන්. හැබැයි අර සම්ප්‍රදායික ආකෘති දෙක කියන්නේ කතාවේ ආරම්භය විතරයි. අද ලෝකෙ කොච්චර වේගෙන් වෙනස් වෙනවද නේද? ඉතින් අද කාලේ ආයතනවලට ඊට වඩා නම්‍යශීලී නවීන සැලසුම් අවශ්‍ය වෙනවා.
මේ නවීන ව්‍යුහයන්වලදී අර තද දුරාවලියට වඩා නම්‍යශීලී බවටයි සහයෝගීතාවයටයි තමයි මුල් තැන දෙන්නේ. උදාහරණයක් විදිහට න්‍යාස ව්‍යුහයකදී එහෙම නැත්නම් මැට්‍රික්ස් ස්ට්‍රක්චර් එකකදී විවිධ දෙපාර්තමේන්තු වල විශේෂඥයෝ එකතු වෙලා ව්‍යාපෘතිවල වැඩ කරනවා. එතකොට සමහර විට සේවකයෙකුට කළමනාකරුවන් දෙන්නෙකුට වාර්තා කරන්නත් සිද්ධ වෙන්න පුළුවන්. බලන්න නවීන සැලසුමක අවසාන ඉලක්කය අද දවසේ කාර්යක්ෂමව වැඩ කරන්න එක විතරක්ම නෙමෙයි ඊටත් වඩා වැදගත් දේ තමයි හෙට දවසේ එන අභියෝගවලට අනුවර්තනය වෙන්න පුළුවන් ආයතනයක් හදන එක. ඉතින් මේ හැම දෙයකින්ම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි ආයතනයක සැලසුම කියන්නේ කවදාවත් ඇත්තටම ඉවර වෙන දෙයක් නෙමෙයි කියන එක. සාර්ථක ආයතන කියන්නේ ස්ථිතික දේවල් නෙවෙයි. ඒවා හරියට ජීවමාන පද්ධති වගේ. හොඳම සැලසුම් කියන්නේ නිරන්තරයෙන් ඉගෙන ගන්න අලුත් වෙන්න වෙනස් වෙන්න ඉඩ සලසන ඒවා. ඉතින් හිතලා බලන්න. ඔබ වැඩ කරන සංවිධානයකට සූදානම්ද?